අයබෝන් හැමදෙනාටම ඉතින් ඔන්න අදත් රුවිනියාව ගැන ඔයගොල්ලන්ට විශේෂ පණිවිඩයක් මේ අරගෙන ආවේ. තම්බ්ලේන් එක දැක්කහම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මම මේ අද කියන්නේ මොකක් ගැනද කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වාහනයක් ලංකාවේ වාහනයක් ගන්නවා නම් කොච්චර මුදලක් ඒ කියන්නේ වා දැන්ට ගන්න පඩිය වගේ කී ගුණයක් ඔයාට වීදම් වේවිද කියන එක වඩ ගණන් හදලා බලන්න පුළුවන්. මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. මොකද එක එක්කෙනාගේ පඩිය වෙනස්නේ. හැබැයි රුමේනියාවොත් එහෙම ඔයාට වගේ එක පඩියෙන් තනි පඩියෙන් ඔයාට වාහනයක් ගන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි. ඒකත් කියන්න ඕන. සාමාන්‍ය බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නම් ටිකක් ගන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් පාවිච්චි කරපු නික අපි හිතමු ලංකාවේ ඇල්ටෝ වගේ වාහනයක් කියලා. ඇල්ටෝ මෙහි නැහැ. මම කියන්නේ ඒ ජාතියේ එහා සමාන වාහනයක් ඔයාට වගේ තනි පඩියෙන් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. දල වශයෙන් කිව්වොත් එහෙම සාමාන්‍ය මෙහි අඩුම ගාන අවම්බැටුප ලේ 2500ක් ලේ 2600ක් සමහර ලේ 3000ක් වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලේ 2500කට ඕගලන්ට සාමාන්‍ය මට්ටමේ පාවිච්චි කරපු කාර් එකක් ඔයාලට කිසිම ගේමක් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එක මාසේ පඩියෙන් ඔයාලට වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර හිතලා බලන්න අපි වාහනයක් ගන්නකොට කොච්චර එකතු කරන්න ඕනේද කොච්චර මාස ගාණක් මේව කරන්න ඕනේද කියන එක ඔයා කල්පනා කරලා බලන්න. හරිද? එතකොට සාමාන්‍යයෙන් 2500 ඉඳන් උඩට ලේ 2500 ඉඳන් උඩට මේ රටේ වාහන ගැනීමේ හැකියාව තියෙනවා. සමහරට ඔය පාවිච්චි කරපු බෙන්ස් එකක් ලේ 10000කට වගේ ගන්න පුළුවන්. හරිද? ටිකක් හොඳ මට්ටමේ බෙන්ස් එකක් ඔයාට ලේ 10000කට ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාට ගණන් හදලා බලන්න පුළුවන් සාමාන්‍ය ලේ එකක් කියන්නේ රුපියල් 70ක්. ලංකාවේ මුදල් රුපියල් 70ක්. එතකොට ලේ 10000ට විතර සාමාන්‍යයෙන් පාවිච්චි කරපු හොඳ මට්ටමේ බෙන්ස් එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට දැන් ගණන් හදලා බලන්න පුළුවන් ලක්ෂ කීයකට ඒ බෙන්ස් එක ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක නිසා ඔන්න ඔකත් ඔලේ තියාගන්න. ඉතින් අපේ රටවල් බදු ගහලා වාහන සීනේ ගොඩක් කලාවට බොඳ කරලා තියෙනවා. නමුත් යුරෝපයේ ගොඩක් රටවල් රුමේනියාව විතරක් නෙවෙයි යුරෝපයේ ගොඩක් රටවල් වල වාගේ එක පඩියෙන් ඔයාලට වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා. මට හැකියාවක් තිබුණොත් මේ වාහන සේල් එකකට ගිහිල්ලා ඒකේ තියෙන මිල ගණන් දාන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක ඉස්සරහට කරමු. මොකද මේ වින්ටර් එක නිසා මුකුත් කරගන්න බැරිනවා. දැන් වින්ටර් එක අවසාන වෙගෙන යන්නේ. ඉතින් ඒක නිසා වාහන පදින්න ආස කෙනෙකුට හොඳ රටක් තමයි රුමේනියාව. ඒ වගේම ඕගොල්ලන්ට විශ්වාස කරන්න බැරි දෙයක් කියන්න තියෙනවා. රුමේනියාව ඇත්තටම බයිසිකල් වලට වඩා කාර් ලාභයි. විශ්වාස කරන්න රුමේනියාව හොඳ මට්ටමේ බයික් එකක්. හොඳ මට්ටමේ බයික් එකකට වඩා ඇත්තටම කාර් එක ලාභයි. ඔයාලට මේ ඉන්න කට්ටියත් ඒක දන්නවා. ඉතින් ගොඩක් කට්ටිය කාර් මේ බයිසිකල් නෙමෙයි ගන්න ගොඩක් කලාවට වාහන ගන්න. මොකද වින්ටර් එකේ සමර් එකේ සාමාන්‍යයෙන් බයිසිකලෙන් ගමන් කරන්න අමාරු නිසා. ඉතින් ඔන්න ඔකත් උලී තියාගන්න. තමන්ගේ එක පඩියෙන් වාහනයක් ගන්න පුළුවන් රටක් තමයි රුමේනියාව කියලා කියන්නේ. ඉතින් ආස කට්ටිය එන්න ඇවිල්ලා හොඳ මට්ටමේ වාහනයක් ගන්න. ඔයගලන් හැමදෙනාටම ඒ සඳහා ශක්තිය දැර ප්‍රාර්ථනා කරමින් අද දවසේ සමුගන්න හැමෝටම ජය වේවා. අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු.